හයි යාළුවනේ ඉතින් ඔන්න අද ඔක්තෝබර් 22 ඉතින් ඔන්න පික්මී එකෙන් අපිට රුපියල් 4000ක මුදලක් ඊයේ දවසේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු ඒක කොහොමද අපිට හම්බෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි මෙතනින් අපේ ෆොටෝ එක උඩ ඔබලා අපි මෙහෙම අපේ my finance එකට ගියපුවාම my finance එකේ තියෙනවා මෙන්න මේ විදියට driver ID එක වැටලා ඔක්තෝබර් 18 19 දවස් දෙකට රුපියල් 2000 කියලා. ඉතින් ඕක අපි හම්බුනේ කොහොමද කියලා බලමු. ඉතින් අපිට හම්බෙලා තියෙන ටාගට් කම්ප්ලීට් කරලා ඉතින් ටාගට් කම්ප්ලීට් කරලා තමයි ඕක අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ටාගට් කම්ප්ලීට් කරලා ලැබෙන්න අපි බලමු සර්ච් කරලා මෙතන 18 වෙනිදා අපි 6:21ක් දුවලා තිනවා කිලෝමීටර් 152යි. බලමු 19 වෙනිදා 19 වෙනිදා අපි 6:19ක් දුවලා තියෙනවා 168යි. ඉතින් ওই දවස් දෙකේ හයර් කම්ප්ලීට් කරාට තමයි අපිට පික්මී එකෙන් ඉතින් ඔය රුපියල් 4000ක මුදල ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකෙන් අපිට රුපියල් 4800ම 3800ම දාගන්නවා 3800ක් දාගන්න. එහෙම නැත්නම් අපිට රුපියල් 3 කැමති ගාණක් දාගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් 3000ක් දාගන්නවා. 3000ක් බැංක් එකට දානවා. ඉතින් ඔය විදිහට තමයි බැංක් එකට සල්ලි දාන්න. ඉතින් අපි බලමු අලව්ව හීට් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ කොහේ හිටියත් පික්මී එකේ දැන් හයර්ස් තියෙනවා. ඉතින් අවුරුදු 7ක් මගේ සර්විස් එක 7මාරක් විතර වෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට යමක් දෙන්න තමයි මේ channel එක හදලා තියෙන්නේ. එහෙනම් අපි ඔය TikTok එකෙන් follow කරලා YouTube එකෙන් subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.